නෙමෙයි. සමාජ විද්‍යාඥයන් කියනවලු මිනිසා යන සමාජ සත්වයෙක් කියලා. මිනිසා කියන්නේ සමාජ සත්වයෙක්. ඇත්තනේ. එයාට රංචු ලැබියාව තියෙනවා. එයාට ගැන්සි ලැබියාව තියෙනවා. එයාට සෙට් එකක් එක්ක ඉන්න උමනාව තියෙනවා. එයාට බජාර් උමනාව තියෙනවා. එයාට ටීම් එකක් සම්බන්ධයෙන් ආකල්පයක් තියෙනවා. ඒ සාමාන්‍ය හැටි. එහෙනම් ඔයගොල්ලන්ටත් ඕක තියෙනවා. චූටි කාලේ ඉඳලා සෙල්ලම් කරන්න මට ඉතින් කවුරුත් නැහනේ කියලා කොච්චර කියලාද ඕගොල්ලෝ. දැන් මේ පැත්තේ ළමයින්ට හරියට ප්‍රශ්න තියෙනවා. සෙල්ලම් කරන්න ගෙදර කට්ටිය නැහැ. ඒ ළමයි දෙන්නේ නැහැ නේ. ඒ වුණත් අපි චූටි කාලේ අපිට සෙල්ලම් කරන්න කට්ටිය අපේ ගෙදර මාත් එක්ක 6යි. එක්කෙනෙක් මැරුණානේ. එතකොට 5යි. මාත් එක්ක ඉපදිච්ච අනිත් එක්කෙනා මැරුණා කියලා මම ඔයගොල්ලන්ට කිව්වේ. එතකොට 5යි. ඉතින් පස්සේකට සෙල්ලම් කරන්න පුළුවන්. පස්සේ නම් සෙල්ලම් කරනවා. ඉතින් අපිට ඕගොල්ලන්ට මේ ප්‍රශ්න ඉච්චර තිබ්බේ නැහැ. ඒනට දැන් ඕගොල්ලන්ට හරි ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලෝ එක්කෙනා ඉන්නේ දෙන්නා ඉන්නේ සෙල්ලම් කරන්න ගන්නේ නැහැ. තමන් ළමයි සෙල්ලම් කරන්න තාත්තා එනකන් ඉන්න ඕන, අම්මා එනකන් ඉන්න ඕන. ඒ ළමයි තමයි චුට්ටක් ලොකු වෙනකොට ෆෝන් එකත් එක්ක සෙල්ලම් කරන්න පටන් අරන් ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න පටන් අරන් අන්තිමට ලෙල්ලම වෙලා පිස්සු වෙලා ජීවිතේට සමුගත්තේ එහෙමයි තමයි. ඒකින්ද ළමයි වුණාම සෙල්ලම් කරන්නත් ඕන. අපිට පොඩි පිරිසක් එක්ක වැඩ කරන්න ඕනි. තනියෙන් ගොඩ යන්න බෑ ඔය කිව්වලු තනියෙන් ගොඩ යනවා. මේ ලෝක සාර්ථක වෙච්ච හැම මිනිහෙක්ටම උදව් කරපු කවුරු හරි ඉන්නවා. ඒක අමතක කරන්න බෑ. වැඩේ කියන්නේ ළමයි ඒ වුණාට මාර වැඩේනේ. හරියන්නත් වරදින්නත් ලැබෙන සුර බලපානවා. ඇසුරක් හින්දා ගිරවෙක් නරක වචන කතා වෙනවා. මිනිස්සු හඳුනා ගන්නට ළඟ හිටියත් නොහැකි වෙනවා. පිච්චවලට වඩා යසට නිදි කුඹා වැවිලා යනවා. තේරුණාද කතාව? ළමයි මේ බලන්න මේ ගහ හැදෙන්න මේ ගහට ගොඩාක් දේවල් ඕනේ. ගහ හැදෙන්න ගහට ගොඩාක් දේවල් ඕනේ. එතකොට වතුර, පොහොර, හිරු එළිය, වාතය මේව නිසි පරිදි ලැබුණ නැත්නම් ඒ ගහ ලස්සනට හැදෙන්නේ නැහැ. එහෙම නේද? ඒ ඔක්කොම ටික ගහට හම්බෙන්න ඕනේ. ගහ කවදා හරි කිව්වොත් එහෙම මට කවුරුත් උදව් කරන්නේ නැහැ මං තනියෙන් තමයි හැදුනේ කියලා ගහට පිස්සු. ගහට වැරදිලා. ගහ ළමයි හරියට පෝෂණය ලැබුණ නැත්නම් එයාට මේක තමයි වෙන්නේ. එහෙම නේද වෙන්නේ? එයාට කොළ නැති මැරිච්ච කෙනෙක් බවට පත් වෙන්න තමයි වෙන්නේ. මතක තියාගන්න ගහකොළට වගේ ඔයාලටත් වලට පොරොනද? ඔයාලට පොරොනද? ඔයාලට හිරු එළිය ඕනද? ඔයාලට වාතය ඕනද? ඕනේ නැද්ද? ඕනේ. ඔව් ඔයාලට හිරු එළිය ඕනේ. ඔය අවු එහෙම ටිකක් බහැලා යන්න. ඉඳලා හිටලා. ගෙවල් අසට වෙලා ඉන්න එපා. බලන්නකෝ මිනිහෙකුට ওই චර්ම රෝග අනම්මනම් ඔය කුෂ්ඨ රෝගයෙන් හැදුනොත් ඇතිනේ ගොඩක් වෙලාට හිරු එළියන වටින තැන්වල. ඒ ඇයි? හිරු එළිය කියන එක අපේ හැමට එච්චරකට ඕනි. හිරු එළියත් ඕනේ. ඉතින් හිරු එළියටත් ඉන්න. වැස්සකට දෙමෙන්න. දවසක වැස්සක අම්මට කියලා දොබ්බ වැස්සේ දෙමෙන්න. නටන්න ඇස්සේ. මම නම් එහෙම නටලා දෙනවා. ගෙදරින් ඉන්නවා. මම මහාන වුණාට පස්සෙත් එහෙම නටලා දෙනවා. මේ වැස්සේ දෙමි ඉඳලා තියෙනවා. වෙහි වතුරෙන් නාන. වැස්සට මඩේ වැටෙන්න පුළුවන් නම්. ඔව් කියන්නේ තිබේ අම්මා නේද? වැස්සට පුළුවන් නම් මඩේ නාන. වැස්සට ළමයි එළියට යන්න. අවුවට එළියට යන්න. මොකද වැස්ස ඒවත් අපිට ඕනේ මේ සෞඛ්‍ය පැත්තට. ඒක නෙමෙයි. අපේ ජීවිතේ සාර්ථක වෙන්න ළමයි අපිටත් බලපාන ගොඩාක් දේවල් තියෙනවා. මිනිස්සුන්ට ඇසුර වැරදුනොත් සසරත් වර්ධිනවා කියලා කතාවක් තියෙනවා. ඒක නම් පුදුම ඇත්තක් ළමයි. මේ ලෝකේ දිනපු හැම මිනිහෙක්ටම
කොහෙන් හරි හොඳ ඇසුරක් තිබිලා තියෙනවා. දැන් පෙර ආත්මවලින් ගෙන පුරුදු තියෙනවානේ. ආර්ය පරිසරයේ සංසාර පුරුදු. ඔන්න මිනිහෙකුට බලපාන ඒවා. ආර්ය පරිසරයේ සංසාර පුරුදු. සංසාර පුරුදුත් තියෙනවා අපි ගාව. ආර්යෙන් ආපුවක් තියෙනවා. අම්මා තාත්තෙන් ආපුවක්. පවුලෙන් ආපුවක්. සංසාර පුරුදුත් තියෙනවා. හැබැයි පරිසරයේ සවුත් වුණොත් මේ දෙකම ආවත් සමහර කෙනෙකුට ගොඩ යන්න බෑ. ඒකින්ද ළමයි අපිට සිද්ධ වෙනවා හොඳ ඇසුරක් හොයාගන්න.